මේක ඇයි වෙලෙ බෙදලා දුන්නේ නැහැ. කලින් කැමයක් ගහලා තිබ්බ එකක් බීෆ් එක ඇඩ් කරලා දුන්න එක විතරයි. ඉතින් මම මේක විතර වෙජි කෑම තමයි ගහන්නේ. ආයි ගයිස් ඉතින් ඔන්න අපි ගෙනාවා අද කෑම එකක් රයිස් ඇන්ඩ් කරි. ඔන්න ඉතින් අපේ අර රයිස් ඇන්ඩ් කරි ප්‍රෝග්‍රෑම් එකේ ඊළඟ කෑමකට ඔන්න ඉතින් අපිට ඇවිල්ලා තියෙන සම්පා. ඉතින් අපි මේක ගත්තේ රුවන්වැල්ලෙන් ඉන්ලීප් එකෙන් තමයි අපි ගත්තේ. ඉතින් සම්පා මොනවද මේක තියෙන්නේ? බීෆ් කෑම එකක්. මේක ගයිස් රුපියල් 550ක් වුණා. අපි ඔක්කොම කලින් අපි මේකේ බර බලමු. එතකොට මේකේ මේ මොනවද පැක් දෙකක් තියෙන්නේ. ඒකට මේ බුරුද්දට කන්න ගන්න කියන්න නැහැ. මේවද? සම්පා බලමු. මේවද? අපිට කවර එක දාලා දීලා තියෙනවා ගයිස්. පපඩම් දෙකක් දීලා තියෙනවා. ඊට අමතරව මේකේ තියෙනවා බීෆ්. ඒතකොට කියන්න ඕනේ සම්පා බීෆ් එක මේක අපිට දාලා නැහැ. සහ තව පොඩි දෙයක් මතක් කරන්න ඕනේ සම්පා අපි ඔක දිගාරින්ම මම යාතර කියන්නම්. දැන් අපි කලින් ගත්තාම අපිට සෙලක්ට් කරලා හම්බෙන්නේ ඒ වෙලේ තමයි බෙදලා දෙන්නේ. මේක ඇයි ඒ වෙලේ බෙදලා දුන්නේ නැහැ. මේක කලින් කැමයක් ගහලා තිබ්බ එකක්. ඒකට මේගොල්ලෝ බීෆ් එක ඇඩ් කරලා දුන්න එක විතරයි. ඉතින් මම මේක විතර වෙජි කෑම තමයි ගහලා තියෙන්නේ. ඔව් කැමයක් ගහලා තියෙන ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ ඉතින් සම්පා අපි ඉන්න තැනදී ඒක ඒ වෙලේ බෙදලා දෙන්නේ. ඒ වෙලේ බෙදලා දුන්නොත් ඉතින් ඇත්තට මේක හොඳයි නේද? මොකද අපි දන්නේ නැහැනේ කලින් අපරන්ඩිය දාන්න. ඔව් දාමු. අපි දන්නේ නැහැනේ සම්පා මේක මේ කලින් එව්ව කරලා තියෙන එකක්ද නැද්ද කියන අපි දන්නේ නැහැ. ඉතින් හොඳම දේ තමයි ප්‍රශ්නේ නම් තියෙනවා. ප්‍රශ්නේ ඒකට අර හොඳම දේ තමයි අර අපි ඒ වෙලේ ඉතින් එව්ව කරන එක තමයි. එන්න මේක තමයි view එක තියෙන්නේ. කලින් පැණිවීම බොන්න බෑ. හැමදාම කියනවා බොන්න ඕනේ වතුර. වතුර බොන්න. පැණිවීම වලට උරු වෙන්න එපා. සම්පා අපි දැන් මේක දිහා බැලුවාම මොනවද තියෙන්නේ? අපිට මේකේ තියෙනවා පපඩම් දෙකක් දීලා තියෙනවා. ඉතින් මෙතන තියෙනවා බීෆ් ටිකක් දාලා මේක ඉතින් රුපියල් 500ක් කෑලි තියෙන 1 2 3 4 5 6යි. කෑලි 6ක් තියෙනවා. පොඩි ටිකක්. පොඩි තියෙනවා අතරම ගයිස්. අපිට හැමදාම නැතුවම බැරි පරිප්පුව. තියෙනවා අම්මා. බෝන්චි ටිකක් තියෙනවා නේ. බෝන්චි ටිකක් තියෙනවා. කඩලක් දාලා තියෙන මේක මේ බෝන්චි එකට කඩලා දාලා තියෙනවා. මොනවද මැල්ලු? බැලුවා මට කියන්න තේරෙන්නේ බලමු මැල්ලු මොනවද කියලා. බටු මෝජුවක් දීලා තියෙනවා මේ මැල්ලුවක් තියෙන මොනවද දැන්නේ? හිතා ගන්න බෑනේ අපිට. සහ මේ බත් එක ටිකක් දිග ආලා මොකද සම්පත? මේක ඇවිල්ලා මම හිතන්නේ ඉන්දියන් ආලා. ඉන්දියන් හාලක් තියෙනවා. ඉතින් මේ සම්ම මේකේ පාස්මති වෙන්න බෑ. මේකේ පෝෂන් එක වන් පෝෂන් එකක්. සහ මේ හැබැයි මේ බටු මෝජුව කරන් පොඩ්ඩයි දීලා තියෙන පොඩ්ඩක් මදි හැබැයි නේද? ඒක නම් පොඩ්ඩක් තිබ්බනම් හොඳයි. මොකද චූටි අන්දකින් දාලා තියෙන්නේ. පරිප්පුවන අවුල නැහැ, ගැටලුවක්ම නැහැ, හොඳට තියෙනවා. එතකොට මේකේ මේ බෝන්චි චුට්ටකොත් බෝන්චි චුට්ටයි ගයිස් තියෙන්නේ. ඒක පොඩ්ඩක් පොඩි ගැටලුවක් ඉතින් ඇත්තටම. බීෆ් එහෙම අවුල නැහැ. බීෆ් පරිප්පු ඒ ටික තියෙනවා. අවුල නැහැ. අපි ඉතින් ටේස්ට් එක බලමු. ටේස්ට් එක බලමු. අතරම මේක අපි try කරන්න හිතුවේ මේ rice and curry කන්න ගොඩක් කැමති කට්ටිය ඉන්නෝනේ. අනිවාර්යෙන්ම මේ ගොඩක් කට්ටිය දන්නෙත් නැහැනේ තියෙන තැන. එතකොට තියෙන තැන් අපි මේම කිව්වහම පොඩ්ඩක් ඔයාලට idea එකක් එයි. මෙන්න මේ පැත්තේ රුවන්වැලි පැත්තේ යනවා නම් මේකෙන් ගන්න පුළුවන් කියන idea එක එනවා. ඔය ඉන්න දෙයක් නැහැ. අපි ඔයාලට හොඳම තැන තමයි කියන්නේ. ඕක කැල්ලක් ගත්තා. බීෆ් කැල්ලක් ගත්තා. බීෆ් කැල්ලක් ගත්තා ගයිස්. අපි කාලා බලමු. අපරංග පොඩක් පෙඟිලා. කෑම එක ඇත්තටම හොඳයි. ෂේප් අර මං ඉස්සලා ගිය පොඩි පොඩි ටික පොඩ්ඩක් හදාගත්තොත් නම් තව ටිකක් හොඳයි. කෑම කරේ වෙලේ බෙදලා දෙන එකේම වෙන වාර වටිනවා. මොකද මේ ඇත්තටම අපි හිතුවෙත් කෑම එක මොකක් හරි අවුලක්වත් දෙයක් දන්නේ නැහැ. මේක මේ වෙනම බෙදලා දෙනවා අර මේ තියෙන දෙකින්ද. කෑම එක අවුලක් නැහැ ඇත්තට. කෑම එක අවුලක් නැහැ. හැබැයි අපි රෙකමන්ඩ් කරන්නේ ඒකට බෙදලා දෙන්න. ඒක තමයි හොඳම දේ. කටවල් දෙක කනකොට බටු මෝජුව ඉවරයි. මම දෙන ලකුණට. මට පුළුවන් අටක් දෙන්න සම්පයි. අපි නම් මේකේ රස විඳින්න හදන්නේ. ඊළඟ සීරීස් එකේ තම්ම ඉතින් අපි තවත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ රයිස් ඇන්ඩ් කරි එකම තමයි. ඊළඟ සතියේත් බලන් ඉන්න අපි ඉතින් තුන්වෙනි වීඩියෝ එක ගේනවා රයිස් ඇන්ඩ් කරි ප්‍රෝග්‍රෑම් එකේ. අපි ගිහිල්ලා නම් සම්පා අපි කෑවද බං.